LKS 16 තියෙන පුංචිම පුංචි දෙයක් දැන් ඉගෙන ගමුද? දීපලක් මිනුම් කරන්නේදී ඔයාට පුළුවන් ක්‍රම දෙකකට මේක මිනුම් කරන්න. එකක් තමයි ඓතිහාසික පිරිවැයට. නැත්නම් අපි දන්න භාෂාවෙන් කියනවා නම් පිරිවැයට පුළුවන් මේක මිනුම් කරන්න. එහෙම නැත්නම් ඔයාට අවස්ථාව තිබෙනවා ප්‍රත්‍යාගරණ අගයට මේක ඔයාගේ මූල්‍ය දත්ත ප්‍රකාශයේ පෙන්වන්න. හැබැයි මේකට එක කොන්දේසියක් තියෙනවා. ඔයාගේ දීපල මූලික හඳුනා ගැනීමේදී අනිවාර්යයෙන්ම පිරිවැයටම තමයි හඳුනා ගන්න ඕනේ. ඔයාට බෑ ප්‍රත්‍යාගරණිතාගයට දීපල පිරියත උපකරණ මූලික හඳුනා ගැනීම කරන්න. හැබැයි පසු කාලීන මෙනුම් කරණයේදී ඔයාට හැකියාව තියෙනවා ඓතිහාසික පිරිවැයට එහෙම නැත්නම් ප්‍රත්‍යාගණිතාගයට මේ වැඩේ කරන්න. මතක තියාගන්න විභාගේ ප්‍රශ්නේදී ඇහුවොත් එහෙම දීපලක් මූලික මිනුම් කරණයේදී කොහොමද කරන්න කියලා අනිවාර්යයෙන්ම මූලික මිනුම් කරණයේදී පිරිවැයටම තමයි ඔයා මිනුම් කරණය කරන්න ඕනි. තවත් මේ වගේ ෂෝට් accounting trick එකකින් එහෙනම් අපි ආයෙත් හම්බෙමු.